අයිබෝවන් අදත් සුපුරුදු පරිදි ඕගොල්ලොත් එක්ක එකතු වෙන්නේ තවත් එක වීඩියෝවක් සමගින් අද වීඩියෝවෙන් මම බලාපොරොත්තු වෙන්නේ මේ හුඟක් වෙලාවට අපි දකින දෙයක් තමයි හුඟ දෙනෙක්ගේ මේ හැමේ රෝග එහෙම නැත්නම් හැමේ මේ එන රෑෂස් මේවට කොයි තරම් බෙහෙත් කරත් නැවත මේ රෑෂ් එනවා මේකෙන් ගැලවීමක් නැහැ. ඉතින් මේකට මොකක්ද කොතනද වැරදිලා තියෙන්නේ කියන එක ගැන තමයි මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙතෙන්දී ප්‍රධානම දෙයක් තමයි දැන් අපි රෑෂ් එකක් කියලා කියපුවාම ගොඩ දෙනෙක් හිතාගෙන ඉන්නේ මේ රෑෂ් එක කියන්නේ මොන එකක් නිසා හැදුනත් මේ රෑෂ් එක කියලා කියන්නේ එකයි. අන්න එහෙම හිතාගෙන ඕනම බෙහෙතක් මේ රෑෂ් එක ගෑම තුලින් තමයි මේ ගැටලුව ඇතිලා තියෙන්නේ. ඉතින් ප්‍රධානම දෙයක් තමයි අපි මතකයේ තියාගන්න ඕන දෙයක් තමයි මේ රෑෂ් එකක් කියලා කියන්නේ හැම එකම කසනවා නම් හැමේ ඇවිල්ලා තියෙනවා නම් රෑෂ් එකක් මේක හැම එකටම හේතුව එකක් නෙවෙයි. මේක විවිධාකාර හේතු නිසා එන දෙයක් වෙන්න පුළුවන්. ඉතින් මේකට එක දෙයකට අදාළ ප්‍රතිකාරය තව එකකට විස වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ප්‍රධානතම දෙයක් තමයි අපි හිතේ තියාගන්න ඕන දෙයක් තමයි මේ රෑෂ් එකක් කියපුවාම එකම හේතුවක් නිසා එන දෙයක් නෙවෙයි. විවිධ හේතු කාරණා හින්දා එන දෙයක්. ඉතින් ඒක නිසා මේක හොඳින් තෝරා බේරාගෙන අපි ප්‍රතිකාර කළ යුතුයි. ඒ මොකද එක හේතුවකට කරන ප්‍රතිකාරය වෙනත් හේතුවක් නිසා රෑෂ් එක හැදිලා තියෙනවා නම් විස වෙන්නට පුළුවන්. ඉතින් අපි බොහෝ දෙනෙකුට පැටලිලි සහගත තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ මොකක්ද? මේ කොයි රෑෂ් එකේ එකම පොදු ලක්ෂණය තමයි කැසීම. ඉතින් මේ කසන එක නිසා මේ හැම එකම එකයි කියලා තමයි හුඟ දෙනෙක් හිතන්නේ. පොදු ලක්ෂණය කැසීම වුණාට මේකෙන් නොයෙකුත් හේතු නිසා තමයි මේ රෑෂස් අපිට ඇති වෙන්නේ. ඉතින් මෙතෙන්දී හුඟක් වෙලාවට මේ රෑෂස් අපේ හැම වියලිවීම නිසා ඇතිවන්නට පුළුවන්. ඒ වගේම යම් දේවල් අපේ හැමේ ගැටීම නිසා වෙන්නටත් පුළුවන්. එහෙමත් නැත්නම් නොයෙකුත් ආසාත්මිකතා වෙන්නත් පුළුවන්. අපි ඇලර්ජි කියනවා. ඉතින් ඒ නිසා වෙන්නත් පුළුවන්. ඒ වගේම හැමේ ස්තර දෙකක් එකට ඇතිලිලා අපි කියන එකට චේෆින් කියලා. අන්න ඒ තත්ත්වයක් වෙන්නත් පුළුවන්. ඒ වගේම මොනවා හරි ආසාදනයක් වෙන්නත් පුළුවන්. මේක බැක්ටීරියා ආසාදනයක් වෙන්න පුළුවන්. එතකොට ෆංගස් එහෙමත් නැත්නම් දිලීර ආසාදනයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෛරස් වලින් වෙන ආසාදනයක් වෙන්නත් පුළුවන්. ඉතින් මේ කියනා වූ විදියට ඕනෑම දෙයක් වෙන්න පුළුවන් මේ හැමේ රෑෂ් එන එක. මේ හැම එකටම පොදු ලක්ෂණය තමයි කැසීම. ඉතින් මෙතෙන්දි මේ මොන හේතුව නිසා අපිට රෑෂ් එකක් ආවත් මේ කසන නිසා අපි ගිහිල්ලා ඉවර වෙලා ෆාමසි එකකින් හරි කොහෙන් හරි එහෙම නැත්නම් කවුරු හරි දන්න කෙනෙක්ගෙන් හරි කසනවට බෙහෙත් එකක් ඉල්ලලා ඉවරලා මේකේ ගෑවොත් අන්න එතෙන්දී මේ කසන එකට අවශ්‍ය කරන්නේ හුඟක් වෙලාවට මේ ස්ටීරොයිඩ් අඩංගු ක්‍රීම් වර්ග. ඉතින් මේ ස්ටීරොයිඩ් අඩංගු ක්‍රීම් වර්ග අපේ හැමේ මම කිව්වා ආසාදන නිසා මේ කැසීම ඇති වෙන්න පුළුවන් කියලා. මේ රෑෂ් එක ආසාදන නිසා ඇති වෙන්න පුළුවන් කියලා. ඉතින් ආසාදනයක් නිසා ඇති වෙච්ච රෑෂ් එකකට ස්ටීරොයිඩ් ක්‍රීම් ගෑවොත් එහෙම අන්න ඒක වැඩි වෙනවා. ඉතින් උදාහරණයක් විදිහට මේ ස්ටීරොයිඩ් ක්‍රීම් එකක් ටීනියා ආසාදිත හැමක ගෑවොත් එහෙම අති විශාල වශයෙන් මේ රෑෂ් එක මුළු ඇඟ හැමතැනම යන්නට හැකියාව තියෙනවා. ඉතින් මේක නිසා මේ රෑෂ් එක කියලා කියන්නේ ඔක්කොම එකක් නෙවෙයි. ඒක නිසා ඊටාත්ම පරිස්සමෙන් තෝරාගෙන බේරාගෙන අපි හිතු මතේ ප්‍රතිකාර කරගන්න නැතුව මේකට මොකද්ද හේතුව කියන එක මත තමයි ප්‍රතිකාර තෝරා බේරාගත යුත්තේ. අනිත් එක ප්‍රධානතම දෙයක් තමයි දිලීර ආසාදිත එහෙම නැත්නම් බැක්ටීරියා ආසාදිත වෛරස් ආසාදිත හැම මතු පිට අපි ස්ටීරොයිඩ් ක්‍රීම් එකක් ගෑවොත් එහෙම තවත් වෙන ප්‍රධානතම එක දෙයක් තමයි මේකේ තියෙන ලක්ෂණය සහ මුලින්ම නැති වෙලා යනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා ටීනියා වල නම් ඊටාත්ම ලස්සනට රවුන්ඩ් මේ පැචස් වගේ එන්නේ. ඉතින් මෙතෙන්දි මේ උඩ ස්ටීරොයිඩ් අඩංගු ක්‍රීම් එකක් ගෑවොත් එහෙනම් මේ තියෙන මේ රවුන්ඩ් ගතිය නැති වෙලා ඉවරලා සම්පූර්ණයෙන් මේක කැඩිලා බිඳිලා ගිහිල්ලා හැම තැනම පුල්ලි වගේ එන්න පුළුවනි.
ඉතින් එහෙම ආවොත් එහෙම අපිට සිද්ධ වෙන දේ තමයි මේක වෛද්‍යවරයෙකුට උනත් පස්සේ දවසක හඳුනා ගැනීමට හැකියාවක් නැති වෙලා මේක පැටලිලි සහගත රෝග නිర్ణයක් වෙනවා. ඉතින් ඒක නිසා කවදාවත් මේ ස්ටීරොයිඩ් අඩංගු ක්‍රීම් අපි හරියට දන්නේ නැතුව කිසිදු රෑෂ් එකක ගෑම ඒ තරම් සුදුසු වන්නේ නැහැ. ඉතින් අපි කිව්වා අපේ හැම වියලීම නිසා රෑෂ් එන්න පුළුවන් කියලා. මේ හැම වියලීම නිසා රෑෂස් එනවා නම් අපි කරන්න ඕන දේ තමයි වියලි හැමට අවශ්‍ය කරන ජලය රැඳුම්කාරක අඩංගු ක්‍රීම් එකක්. එහෙම නැත්නම් මොයිස්චරයිසර් ක්‍රීම් එකක් අරගෙන ඉවරලා මේක ආලේප කරන එක තමයි අපි කරන්න ඕනේ. ඉතින් අන්න එතෙන්දී අපි ඒක හොඳින් මතක තියාගන්න ඕනේ. හැම හොඳින් පිරිසිදු කරලා මේ මොයිස්චරයිසර් එකක් පාවිච්චි කරන්න ඕනේ වෙනත් ආලේප කරන්නේ නැතුව. ඉතින් අනිත් එක තමයි අපි කිව්වේ චේෆින්. චේෆින් කියලා කියන්නේ හැමේ ස්තර දෙකක් එකට ඇතිලිලා ඉවර වෙලා ඒ ඇතිලුණු තැන ඇති වෙන රෑෂ් එක. මේක සාමාන්‍යයෙන් කලවා වල ඉතාමත්ම මහතායගේ මේ කලවා දෙක එකට ඇතිලීම නිසා මේ වගේ රෑෂ් එකක් එන්න පුළුවන්. ඒ වගේම කිහිලි, ඉකිලි ඒ වගේ තැන්වල එකට ඇතිලීම නිසා මේ චේෆින් තත්ත්වය ඇති වෙන්න පුළුවනි. ඒ තත්ත්වය සඳහා අපිට අවශ්‍ය වෙන්නේ ලිහිසි කාරකයක්. මොනවා හරි මේ ස්තර දෙක එකට ඇතිල්ලෙනකොට යම්කිසි අර ඝර්ෂණය අඩු කරන්න දෙයක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. මෙතෙන්දි වැස්ලින් වැනි දෙයක් පාවිච්චි කිරීම ඉතාමත්ම යෝග්‍ය වෙනවා. ඉතින් අනිත් එක තමයි මේ ඇලර්ජික් තත්ත්ව. එහෙම නැත්නම් ආශාත්මිකතාව නිසා ඇති වෙන රෑෂ්. මේකෙදි ඇති වෙන්න පුළුවනි අපේ ශරීරයේ තුලින් එන ආශාත්මිකතාවයක් නිසා ඇති වෙන රෑෂස් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් පිටින් ඇති වෙන යම් සාධක නිසා ඇති වෙන මේ ආශාත්මිකතාවයක් වෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් අපි හොඳම උදාහරණය තමයි මේ සෙරෙප්පු. සෙරෙප්පු නිසා සෙරෙප්පු පටියේ ඒ රබර් එක නිසා අපිට ආශාත්මිකතාවය ඇති වෙනවා. අන්න එතකොට ඒකට අදාළ හරිය ඒ පටිය වැදිච්ච හරිය සම්පූර්ණයෙන් අපේ හැමේ රෑෂ් එකක් එන්නට පුළුවන්. ඒ වගේම ඔරලෝසු පටියට එහෙම රෑෂ් එකක් එන්න පුළුවන්. යම් ඇඳුම් මේ ඇඟට තද වෙලා තියෙනකොට අන්න එතන රෑෂ් එකක් එන්න පුළුවන්. ඉතින් මේ රෑෂ් අනිත් රෑෂ් වලින් හාත්පසින්ම වෙනස්. මේ රෑෂ් එකට අපිට ස්ටීරොයිඩ් ක්‍රීම් එකක් කිසිදු ගැටලුවක් නැතුව පාවිච්චි කරන්නට පුළුවන්. ඒ වුණත් මෙතෙන්දි අපිට සැලකිය යුතු කාරණාවක් තියෙනවා. මේ රෑෂ් එක තුවාල වෙලා තියෙනවා. යම් කිසි විදිහට හැම තුවාල වෙලා හැම විවෘත වෙලා තියෙනවා නම් අපි ස්ටීරොයිඩ් ක්‍රීම් එකක් පමණක් ආලේප කිරීම තුලින් අපිට සුවයක් ලබා ගන්නට බෑ. එහෙමනම් අපිට ප්‍රතිජීවක අඩංගු ස්ටීරොයිඩ් ක්‍රීම් පාවිච්චි කිරීමට සිද්ධ වෙනවා. ඒක නිසා මේක හොඳින් පරිස්සමෙන් තේරුම් බේරුම් කරගෙන කරන්න ඕන සංසිද්ධිය. ඊට එක තමයි අපිට හැම මතු පිටට දමන දහඩිය. මේ දහඩිය නිසා අපිට නොයෙකුත් රෑෂ් එන්න පුළුවන්. මේ දහඩිය ඇලර්ජික් වෙලා රෑෂ් එන්නත් පුළුවන්. ඉතින් අන්න මේ රෑෂ් එකටත් අපි ස්ටීරොයිඩ් ක්‍රීම් ගෑවොත් එහෙම ඉතාමත්ම තදබල විදියට මේක පැතිරිලා යන්නට හැකියාව තියෙනවා. ඉතින් ඒක නිසා අපි තේරුම් ගන්න ඕනේ මේ රෑෂ් එක ඇවිල්ලා තියෙන්නේ දහඩිය ඇලර්ජික් වෙලාද කියන එක ගැන. ඉතින් මේ විදියට රෑෂ් එකක් එනවා නම් අපිට කැලමයින් ලෝෂන් වැනි දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. මූලිකව හොඳට හැම හොදලා සාමාන්‍යයෙන් ඇල් වතුරෙන් හැම හොදලා උණු වතුර පාවිච්චි කරන්නේ නැතුව ඊට පස්සේ හොඳට මේ පිහ දාලා ඉවරලා අපිට පුළුවන් කැලමයින් ලෝෂන් වැනි දෙයක් පාවිච්චි කරන්න. ඉතින් ඊළඟට තමයි තවත් සුවිශේෂී දෙයක් අපිට මතුවන්නේ මොනවද මේ ආසාදන. ආසාදන වෙන්න පුළුවන් සාමාන්‍යයෙන් මේ ෆංගල් ඉන්ෆෙක්ෂන්ස්. එහෙමත් නැත්නම් දිලීර ආසාදන. උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම අපි හැමෝම දන්න ටීනියා ආසාදන. ටීනියා ආසාදන එහෙම නැත්නම් කැන්ඩිඩා ආසාදන මේ වගේ හැම මතු පිට වෙන ආසාදන ඇති වෙන්න පුළුවන්. මෙන්න මෙතෙන්දිත් හොඳට මතක තියාගත යුතු දෙයක් තමයි මේ ටීනියා වැනි රෝගයක් තියෙනවා නම් මේ උඩ මේ ස්ටීරොයිඩ් ක්‍රීම් ගෑවොත් එහෙම මේක මුළු ඇඟ පුරාම යන්න පුළුවන්. අනවශ්‍ය විදිහට අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති වෙන්නට පුළුවන්. ඉතින් ඒක නිසා සුවිශේෂීව අපි තේරුම් ගත යුතු දෙයක් තමයි මේක දිලීර ආසාදනයක්ද නැද්ද කියන එක ඉතාමත්ම හොඳින් තේරුම් ගත යුතුයි. ඒක වෛද්‍යවරයෙක් තමයි ඉතාමත්ම හොඳට කියන්න දන්නේ. මෙතෙන්දි තව සැරයක් මම මතක් කරන්න කැමතියි. බැරි වෙලාවත් මේ ටීනියා වගේ දිලීර ආසාදනයක් උඩ බැරි වෙලාවත් ස්ටීරොයිඩ් ක්‍රීම් එකක් ඔයගොල්ලෝ කාලයක් තිස්සේ ගෑවොත් එහෙම මේකේ තියෙන නියම තත්ත්වේ නැතිලා ගිහිල්ලා ඊළඟට ඔයගොල්ලෝ වෛද්‍යවරයෙක් ගාවට ගියත් වෛද්‍යවරයාට පවා මේක රෝගය නිర్ణය කරන්න ඉතාමත්ම අපහසු තත්ත්වයක් ඇති වෙනවා. ඊට පස්සේ ඕගොල්ලන්ටම තමයි නොයෙකුත් කරදර වලට මුහුණ පාන්න සිද්ධ වෙන්නේ.
ඉතින් අනිත් එක තමයි හැම තුවාල වීම නිසා හරි එහෙමත් නැත්නම් හැමේ යම්කිසි කැසීමක් වෙන්න දෙයක් ඇති වෙච්ච තැනකට ඇති වෙන බැක්ටීරියා ආසාදන. මේ බැක්ටීරියා ආසාදන හුඟක් වෙලාවට අපේ මතු පිට හැම සම්පූර්ණයෙන්ම ඩැමේජ් කරනවා. ඉතින් අන්න එතකොට මේ බැක්ටීරියා ආසාදන නිසා ඇතිවෙච්ච තුවාලයක් නම් එහෙම නැත්නම් බැක්ටීරියා ආසාදන නිසා ඇතිවෙච්ච රෑෂ් එකක් නම් අන්න ඒකෙත් මේ ස්ටීරොයිඩ් ක්‍රීම් ආලේප කිරීම සුදුසු වන්නේ නැහැ. ඒ තුලින් ඕගොල්ලන්ට මේකත් ඉතාමත්ම තදබල විදිහට පැතිරිලා යන්නට එහෙම නැත්නම් වැඩි වන්නට හැකියාව තියෙනවා. ඉතින් අනිත් එක තමයි නොයෙකුත් වෛරස් වර්ග නිසා ඇතිවන හැමේ රෑෂ්. ඉතින් මේ වෛරස් නිසා ඇති වෙන රෑෂ් වලත් ඒ වගේම තමයි අපි හොයන්නේ බලන්නේ නැතුව ඒ ගැන දැනුමක් නැතුව ස්ටීරොයිඩ් ක්‍රීම් පාවිච්චි කරොත් එහෙම මේක ඉතාමත්ම තදබල විදිහට පැතිරිලා යන්න පුළුවනි. අනිත් එක තමයි මේකෙදි අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ රෑෂ් එක විකෘති වෙන්න පුළුවනි. ඉතින් බැක්ටීරියා නිසා ඇතිවෙච්ච රෑෂ් එකක් නම් අපිට ප්‍රතිජීවක අඩංගු ආලේපන පාවිච්චි කරන්න පුළුවන්. ඒක ඉතාමත්ම අධික තත්වයෙන් තියෙනවා නම් අපිට මුඛයෙන් ගන්න ප්‍රතිජීවක ගන්න පුළුවන්. ඒතර වෛරස් එකක් නිසා ඇතිවෙච්ච රෑෂ් එකක් නම් අපිට ඇන්ටිවයිරල්ස් එහෙමත් නැත්නම් වෛරස් විනාශ කිරීම සඳහා තියෙන ආලේපන තියෙනවා. ඒව පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මුඛයෙන් ගන්න බෙහෙත් ගන්න පුළුවන්. ඉතාමත්ම තදබල විදියට පැතිරිලා තියෙනවා. ඉතින් අපි මේ පොඩි රෑෂ් එකක් ආවට පස්සේ මේ විදිහට මොනවා හරි ක්‍රීම් එකක් පාවිච්චි කරලා එහෙම නැත්නම් අපි ෆාමසියට ගිහිල්ලා මොකක් හරි ක්‍රීම් එකක් ඉල්ලගෙන ඇවිල්ලා මේකේ ගානකොට බැරි වෙලාවත් මේකේ අපි කොයිතරම් මේක ආලේප කරත් මේ රෑෂ් එක හොඳ වෙන්නේ නැත්නම් අනිවාර්යෙන් වෛද්‍යවරයෙක්ගේ සහාය පැතිය යුතු වෙනවා. ඉතින් ඒ වගේම තමයි මේක අපි යම්කිසි ක්‍රීම් එකක් ගන්නකොට මේක පැතිරීගෙන යනවනම් ඉතාමත්ම ඉක්මනින් පැතිරීගෙන යනවනම් අපි කලවේ තියෙන එක බැරි වෙලාවත් බඩට එනවනම් එහෙම නැත්නම් මුහුණට යනවනම් මේ වගේ දෙනවනම් අනිවාර්යෙන් වෛද්‍යවරයෙක්ගේ සහාය පතන්න ඕනේ. තවත් එක දෙයක් තමයි මේ රෑෂස් තියෙන තැන්වල මේ හැමේ විස බීජ ඇතුළට ගියාට පස්සේ සෙලියුලයිටිස් කියන තත්ත්වයටපත් වෙනවා. මොකද්ද මේ සෙලියුලයිටිස් කියලා කියන්නේ? වටේට රතු වෙලා එහෙම නැත්නම් ඒ හරිය මෙහෙම නිකන් ඇඟිල්ලෙන් ඇල්ලුවත් රිදෙන්න ගන්නවා. ඉතින් මෙන්න මේ තත්ත්වයට අපි කියනවා සෙලියුලයිටිස් කියලා. ඒ කියන්නේ මේ හැම ඇතුළට විස බීජ ගිහිල්ලා මේක වටේ ඉදිමිලා ඉතාමත්ම තදබල විදිහට කැක්කුමක් වෙන ඇල්ලුවත් යන්තම් ඇඟිල්ලෙන් ඇල්ලුවත් කැක්කුමක් වෙන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. අන්න එතකොට ඒක වටේට ඊට අදාළ ඒ ප්‍රදේශයට අදාළ කුද්දට ඉදිමෙන්නත් පුළුවන්. උණ ගැනෙන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ තත්ත්වයක් තියෙනවා නම් ඒත් වෛද්‍යවරයෙක් ගාවට ඉක්මනට ඔයගොල්ලෝ යන්න ඕනේ. මෙන්න මේ වගේ තත්ත්වයක් බැක්ටීරියා නිසා ආසාදනය වෙච්ච රෑෂ් එක අපි මේ ස්ටීරොයිඩ් ක්‍රීම් ගෑවොත් ඉතාමත්ම ඉක්මනින් එන්නට පුළුවන්. මේ රෑෂ් එකෙන් වතුර වගේ ගලනවනම් එහෙම නැත්නම් සැරව වගේ ගලනවනම් අන්න එහෙනම් ඒ ඉතාම ඉක්මනින් කිසිම දෙයක් ගගා ඉන්නේ නැතුව වෛද්‍යවරයෙක්ගේ සහාය පතන්න ඕනේ. අනිත් එක රෑෂ් එකක් බැරි වෙලාවත් ඇහැ ආශ්‍රිතව ඇවිල්ලා තියෙනවනම් එහෙමත් නැත්නම් මුහුණේ කොහේ හරි රෑෂ් එකක් තියෙනවනම් ඒ වගේම ලිංගාශ්‍රිත ප්‍රදේශවල රෑෂස් තියෙනවනම් අනිවාර්යෙන් ඕගොල්ලෝ ගෙදරදී හිතන ප්‍රතිකාර කර ඉන්නේ නැතුව වෛද්‍යවරයෙක් හොයාගෙන ගිහිල්ලා ඉවරලා ඔවුන්ට මේක පෙන්නලා ඉවරලා මේකට ප්‍රතිකාර ලබා ගත යුතු වෙනවා. ඉතින් මේ ඔක්කොම සලකලා බලද්දී ඕගොල්ලෝ මතක තියාගන්න ඕනේ දේවල් තුනක් තියෙනවා අනිවාර්යෙන්. එකක් තමයි සියලුම රෑෂ් එක හේතුවක් නිසා ඇතිවන දේවල් නෙවෙයි. ඒ කියන්නේ රෑෂ් එක කියලා කියන්නේ ඔක්කොම එකක් නෙවෙයි. අනිත් එක තමයි මේ කසනවා කියන එක රෝගයක් නෙවෙයි. කසනවා කියන එක රෝග ලක්ෂණයක් පමණයි. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. ඒ කියන්නේ කසන හැම එකකටම ප්‍රතිකාරය එකක් නෙවෙයි. ඒක නිසා ඊළඟ කාරණය තමයි කසන හැම එකටම අපිට අහුවෙන ක්‍රීම් විශේෂයෙන් ස්ටීරොයිඩ් ක්‍රීම් ගෑමෙන් වැළකීලා ඉන්න ඕනේ අපි හරියට රෝගය නිර්ණය කරේ නැතිනම්. ඒ වගේම අපි ගෙදරදී කරන ප්‍රතිකාරයට මේ රෑෂ් එකක් හොඳ වෙන්නේ නැහැ කියලා අපිට දැනෙනවා නම් ඉතාමත්ම ඉක්මනින් ඔයගොල්ලෝ වෛද්‍යවරයෙක්ගේ සහාය පතන්න ඕනේ. ඉතින් අද මේ වීඩියෝෙන් යම් දෙයක් ඔයගොල්ලෝ ලබා ගත්තා නම් මම ඒ පිළිබඳව ඉතාමත්ම සතුටු වෙනවා. නැවතත් මේ වගේ වීඩියෝවක් කරගෙන ඔබ කරා පැමිණෙන තුරු ඔය සියලු දෙනාටම සුවදායි හෙට දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.